අපිට දැන් අපේ මේ ඇහැට අත තියන්නලා බලන්න ඇඟිල්ල තියන්නලා තිබ්බහම මොකක්ද අහුවෙන්නේ? අතට අහුවෙන්නේ මොකක්ද? ඇස් බෝලේ අත වදිනවා. බලන්න ඔය කම්මුල දිහාට අත තියන්න. එතකොට අහුවෙන්නේ මොකක්ද? දැන් ඕකට කය කියලා කිව්වොත් පිළිගන්න කැමතිද නැද්ද? එතකොට ඇහැ අල්ලනකොට අහුුනේ මොකක්ද? ඒත් කයම. කම්මුල, අත, කකුල ඒ හැමතැනම අහුවෙන්නේ මොකද්ද? කය. ඒ පිළිබඳ තර්කයක් තියනවද? ඒක පිළිගන්නවද? ඒ කියන්නේ තමාගේ අත්දැකීම තුලින් පිළිගන්නවද? එහෙම නැත්නම් තවදුරටත් හිත ඇතුලේ නෑ මේ ඇහැ කියලා හිතෙනවද? ඔය කිව්වට මගේ ඇහැනේ මට අහුවෙන්නේ කියලා හිතෙනව නේද? දැන් මේ කියනවට නේද ඒක කියනකොට නම් ඇත්ත වගේ දැනෙනවා. මේ තමන් ගැන කතා කරන්න නිසා තමාව තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට තමන්ට දැනෙනව නේද? ඉස්සල්ලා දැනුනේ කම්මුල ඇහැ කළු ඉංගිරියාව. දැන් මේ ඔක්කොම බලපුවාම අහුවෙන්නේ කය. හැබැයි ඒ උනාට කියලා එනව නේද වචනයක්. මේ විදියට යමක්. එමෙන්න නැද්ද නෑ පිළිගන්නවද? මේක කය විදියට තමයි මෙතෙක් අපි ඇහැ කම්මුල අත කකුල කියලා ඇල්ලුවට මේ කයමයි තියෙන්නේ කියන තැනට ආවද නැද්ද? ආවේ නැති කෙනෙක් ඉන්නවද තාම ඒ උනාට කියලා කතා කරන්න හිතෙන ඒ මුණාට දැන් කතා කරන්න බෑ කිව්වට මේක පිළිගන්නෙත් නෑ කියන තැනට එනවද? දැන් දන්නවද මම මෙතනදී ඔයාලා වංචාවකට අහු කරලාද කියලා ඔයාලා දන්නවද? මේක හොඳට තේරුම් ගන්න. දැන් ඔයාලව වංචාවකට අල්ලලා මේ කය නේද කියලා අහුවාම ඒකට උත්තර දීලා සද්ද නැතුව ඉන්නවද? එහෙම නැත්නම් තමාට තහවුරුවක් ස්ථිරයි. මේක නම් මේ ඇහැ කියන්නේත් කම්මුල කියන්නේත් කකුල අත කියන්නේත් කයම තමයි. ඔය කොච්චර කිව්වත් දැන් නම් ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ කියන තත්ත්වයට ඇවිදින්න තියෙන්නේ. තමන් ඉන්න තැන කියන්න. එතකොට නේ අපි ඉස්සරහට යන්න පුළුවන්. කයම තමයි කියලා හිතන්න. ඒක තහවුරුද කියලා යහන්න. තහවුරු. දැන් ඕක දැන් ඊළඟ පියවර. දැන් අපි හිටියේ ඇහැ කියන තැන කම්මුල කියන තැන කන කියන තැන කය මේ කකුල කියන තැන තමා හිටියේ. හැබැයි දැන් ඇහුණා මේ ඔක්කොම කය කියලා. හරි. ඒ පළවෙනි පියවර. දැන් ඊළඟ පියවරට යන්න. දැන් ඔය ආපහු ආයේ ඇහැට ඇඟිල්ල තියලා කම්මුලට තියන්න අතට තියන්න කකුලට තියන්න. හරි. ඔක්කොම එක කය. හරි. දැන් ඒ අහු වෙනකොට දැනෙන්නේ මොකද්ද? තද ගතිය. දැන් ඒකට කයම කියලා කියන්න පුළුවන්ද? දැන් ඉතින්ද ඇඟිල්ල තියලා දැන් තියන්න බලන්න ෆෝන් එකට පුටුවට ඒ තද ගතියම නෙමෙයිද දැනෙන්නේ? ගතියම තමයි. දැන් ඒ පියවර ගැන කියන්න දැන් ඔන්න දෙවෙනි පියවර ගැන කියන්න. දැන් ඒ පියවරත් කියන ඉඳා කරන්න දෙයක් නැතුවට ඔව් කියලා පිළිගන්නවද? එහෙම නැත්නම් තමා නෑ ඔය කොච්චර කිව්වත් මට තහවුරුයි මේ තද ගතියක් තමා තියෙන්නේ. අත කකුල කිව්වට. එහෙම තහවුරුද? ඒක නම් ගන්න අමාරුයි ටිකක් නේ. නෑ දැනෙන්නේ තද ගතියක් තමයි. මේසෙ ඇල්ලුවත් කය ඇල්ලුවත් තද ගතියක්. ඒ තද ගතිය දැන් කය අල්ලලා ඒ තද ගතිය අයින් කරන්න පුළුවන්ද? දැන් Tamanට පුළුවන්ද තද ගතිය අයින් කරන්න? එතකොට තද ගතිය තියෙන්නේ කය තුල විතරක් නෙවෙයි කියලා තහවුරුද? අයින් කරන්නත් බෑ. හැබැයි මේ සෑම බාහිර පුටුව මේසේ ෆෝන් එක පුතා මගේ කියන මේ හැම තැනම තියෙන තද ගතිය කියන එක ඒක තහවුරුයි කියන්නේ. තේරෙනවා ඒක. හරි. දැන් ඔය තද ගතිය අපි කියමුකෝ මේ දබර ඇඟිල්ලෙන් තමයි මේ ඇල්ලුවේ කියලා අපි අල්ලලා ගන්නලා මොකක් හරි ඇඟිල්ල. එතකොට අල්ලන්නේ ෆෝන් එක කියන්නේ ෆෝන් එකට ඇඟිල්ල තියා ගන්නවා. දැන් එතකොට ෆෝන් එක තද ගතිය දැනෙන්නේ මේ අතේ ඇඟිල්ලටද එහෙම නැත්නම් ඇඟිල්ලේ තද ගතියද? ෆෝන් එකේ තද ගතිය දැනෙන්නේ දබර ඇඟිල්ලට. දැන් ඇල්ලුවේ දැඟල ඇල්ලෙන්නේ ඒ තද ගතිය දැනෙන්නේ දබර ඇඟිල්ලටද එහෙම නැත්නම් ඒ ඇඟිල්ල කියන තැන දැන් අපි පිළිගත්තනේ ඉස්සල්ලා මේ ඇඟිල්ලත් තද ගතිය අත කනත් ඇහත් ඔක්කොම තද ගතිය කියලා. දැන් බාහිර ෆෝන් එකත් තද ගතිය කියලා කිව්වනේ. දැන් තද ගතියට ෆෝන් එක අහු වෙනකොට ඒ අහු වෙන
ඇඟිල්ලට මොකද වෙන්නේ? ඇඟිල්ලේ මොකද්ද තියෙන්නේ? ඇඟිල්ල වෙනම තිබිලා තද ගතිය වෙනවද නැත්නම් ඇඟිල්ලත් තද ගතියද? දෙකේම තද ගතිය තියෙනවා. දැන් ඔය පියවර 4ක් 5ක් ආවද? ඔය පස්වෙනි පියවරට වෙනකොටත් දැන් එහෙනම් බාහිරේ ෆෝන් එක කියන්නේ තද ගතිය, ඇඟිල්ල කියන්නේ තද ගතිය. දැන් ඒතර මොකද්ද ලෝකේ තියෙන්නේ? දැන් ඕකෙන් තොරව යමක් කියන්නේ. ඔය තද ගතිය නම් ඇඟිල්ලට අහු වෙන්නේ ස්පර්ශ. හැමතැනම තියෙන එක එතකොට තද ගතියක් තද ස්වභාවයක් පවතින පොඩ්ඩක් වචන වලට යනවා. තද ගතියක් පවතින අවකාශය යම් හැඩයකට ආවරණය කරගෙන තියෙන වස්තුන් ධාතුවක් කිව්වොත් තේරෙනවා. එතකොට එහෙනම් මේ ලෝකයටම ගලප ගන්න පුළුවන් දෙයක්. එතකොට එහෙනම් තද ගතියක් නේද පවතින්නේ? පඨවි ස්වභාවයක් කිව්වොත් දැන් ඔය පඨවි ස්වභාවයෙන් බාහිර දෙයක් කියන්න පුළුවන් නම් වෙන දෙයක් නැහැ. වෙන දෙයක් නෑ. ඔන්න හොඳට 100න් අහුම්කම් දෙන්න. ඒ උත්තරය නිසා මාර්ගය වෙනස් වුණා ධර්ම සාකච්ඡාව. වතුර තියෙනවනේ. ඔව්. වතුර පටවි වලට වෙනස් නේ. හරි. වතුර බින්දුවක් අතේ වැදුනොත් මොකද? මොකද්ද කරන්නේ? වතුර බින්දුවක් අතේ ගෑවුනොත් මොකද වෙන්නේ? ගෑවෙනව නේද? හරි. ඊට පස්සේ වතුර ටිකක් බොනකොට හිර වෙනවා කියලා එකක් වෙලා තියෙනවද? එහෙම වෙලා තියෙනවද අත්දැකීම් එහෙම? නැද්ද? බලාතුරකින් වෙනවා. ඒ වෙන අවස්ථාවේදී වතුර හේතු කොටගෙන උගුර හිර වෙලා නෙමෙයි නැද්ද? ටිකක් අපහසුයෙන් වතුර ටික පල්ලෙහාට යවන අවස්ථා තියෙනවනේ. දැන් වතුර ටිකක් තද ෂවර් එකකින් නානකොට ඔළුවට මොකද වෙන්නේ? සීත ගඟුල එහෙම ගිහින් නාලා ඇතිනේ. අනිනානාවගේ දැනෙනවා. නිකන් දැනෙනව නේද? දැන් වතුර ටිකක් අර ප්‍රෙෂර් ගන්න එකට දාලා ඔය තාප් එකට ඇල්ලුවොත් මොකද වෙන්නේ? ඊසෙවල් ටික ගලවලා යනව නේද? ඔව්. දැන් පටවි ස්වභාවයක් නැද්ද වතුරේ තියෙනවද? පටවි ස්වභාවයක්. දැන් වතුර බාල්දියකින් ඔයාට ගැව්වොත් සුනාමිය ආපුවාම මොකද වුනේ වතුර නිසා? ඇවිලා නිකන් බබා වගේ නලවලා ගියාද? ඇත්තගෙන ගියා නේද ඔක්කොම? එතකොට පටවියක් නැහැ කියලා කියන්න පුළුවන්ද වතුරේ? පටවියට ජලයට වායුව මිශ්‍ර වෙලා නේද? එතකොට ජලයට වායුව මිශ්‍ර වෙලා තියෙනවා. කේක් කෑල්ලක් අරගෙන බලන්න. කේක් කාල්ලේ මැද්දේ අර පිඹුණු තැන්, හිල් තියෙන තැන් වල තියෙන්නේ මොනවද? වායුව. එතකොට ඉතින් වායුව තියෙනව නේද? අර වතුරෙත් වායුව තියෙනව නේද? හැබැයි මොකද වෙලා තියෙන්නේ? දැන් කෑම එකක් කියලා ගත්තාම ඒ හොද්දේ රස්නෙත් තියෙනව නේද? වතුර ගතියක් තියෙනව නේද? ඒකේ පටවි ගතියක් තියෙනව නේද? පඨවි ආපෝ තේජෝ වායෝ ඒ කියන්නේ ඝන ස්වභාවය දියර ස්වභාවය වායු ස්වභාවය රස්න සීතල ස්වභාවය මේ හතරම ඕනම වස්තුවක තියෙනවා කිව්වොත් පිළිගන්න බැරිද? පුළුවන්. තියෙන ප්‍රතිශතවල වෙනස් වීම නිසා මේක තද ගතියක්, මේක ගෑවෙන වැగిරෙන ගතියක්, මේක හමාගෙන යන ගතියක්, මේක උණුසුම් සීතල ගතියක් බවට පත් වෙනවා. ඇරෙන්න වාතයේ උලම් පාරක් ගැව්වොත් අපිව පෙරලගෙන යන්නේ නැද්ද? කොළ ටික බිම තියන කොළ ටික තල්ලු කරගෙන යන්නේ නැද්ද? එතකොට ඒකේ පටවිය නැද්ද? එතකොට දැන් තේරෙනවද ඕනම වස්තුවක සතර මහා භූතයාගෙන් හැදිච්ච ලෝකය කියන එක තේරෙනවද? දැන් එතකොට මොලෙන් පැහැදිලි කරගත්තු කාරණේදී පටවිය විතරක් පැහැදිලි කරා. ඉතුරු තුනත් ඒ විදිහට ගලප ගන්න පුළුවන් නේද? පැහැදිලි කරන්න ඕනේද? ඕනේ නෑ. දැන් වතුරෙත් පටවිය තියෙනවා. හැබැයි ප්‍රතිශතය ෆෝන් එකට, ගෙදර සිමෙන්තියට, බිත්තියට, ගලට, කළු ගලට සාපේක්ෂව ඒ වතුරේ පටවි ගතිය අඩුයි කියන එක නේද තේරෙන්නේ? දැන් ගලක් අරගෙන ගලෙන් ගැව්වොත් මොකද වෙන්නේ? රිදෙනවා. ඒ ගලෙන් ගහනකොට ඒ ඇඟේ වදින්න නැතුව ඇඟ ළඟින් ගියොත් හුලම් පාර වදින්නේ නැද්ද? වදිනවා. ඔය එතකොට
ඒ ගලේ පටවි ගතිය නිසා නේද අර උලම් පාර තමන්ගේ ඇඟේ වදින්නේ. එතකොට ඔය ගල මැද්දේ ඔය වංශ අතර ඔය වාතය තියෙනවා කියලා පිළිගන්න කැමති නැද්ද? ඕක කුඩු කරපුවාම වාෂ්ප වෙලා යන්නේ නැද්ද? කුඩු කරලා රත් කරනකොට උණු වෙලා වාෂ්ප වෙලා දුම් වශයෙන් යන්නේ නැද්ද? දැන් ඔය විදිහට ගත්තාම මේ සතර මහා භූතයාම තියෙනවා මේ සෑම වස්තුවකම කියලා පිළිගන්න අකමැතිද? අනිත් පැත්තට කිව්වොත් සතර මහා භූතයාගෙන් සමන්විත ලෝකයක් තමා මේ පවතින්නේ කිව්වොත් එකවර තීන්දුවකට තීරණයකට තමා තුලින් එන්න පුළුවන් නේද? මග නැවතත් වෙනස් වුණා. දැන් ඉස්සල්ලා දුන්නු උත්තරේ කිව්වොත් මේ මග ලස්සන තැනකට යන්න පුළුවන්. මොකද්ද දුන්නු උත්තරේ? අපි මග ටිකක් වෙනස් වුණා සතර මහා භූතයා තේරුම් ගන්න ගිහින්. මතකද දුන්නු උත්තරේ? මොකක් හරි ඉස්සල්ලා උත්තරයක් දුන්නා. ඒ උත්තරේට ලස්සනට මාර්ගය පෑදීගෙන ගියා. ඒක වෙනස් වුණා සතර මහා භූතයා පැහැදිලි කරන්න. ඉතින් ඒක ගැටලුවක් නෙමෙයි. ඉතින් කුසලය මේ මොහොතේ ප්‍රමාණවත් නැහැ. ඒක ඇහුම්කන් දෙන්න. ඒක අපි ඕම් තියන්න. දැන් බලමු එයිද කියලා කොයි වෙලාව. දැන් ඔය විදිහට කන ගත්තොත් දැන් ඇහැ අපි ගත්තා. කන, නාසය, දිව, කය දැන් මේ ටික ගත්තොත් මේ ටිකම ඔය කියන ඇහැක් කනක් නාසයක් දිවක් කයක්ද තියෙන්නේ පඨවි ස්වභාවයද? පටවි ස්වභාවය. ඒ පඨවිය කියන එක අල්ලන්න පුළුවන්ද? අන්න එතන තමයි දැන් අපිට අවබෝධ කරගන්න තියෙන තැන. දැන් පඨවිය අල්ලන්න පුළුවන් කාටද? ඈ පඨවිය ආන්නේ දැන් අපි ඉස්සල්ලා කතා කරා නේද පඨවිය තමයි ලෝකයම. හැබැයි ඇඟිල්ල එතෙන්ට තිබ්බාම ඇඟිල්ලට අහු වෙනවා. එතකොට ඇඟිල්ලත් පඨවිය තමා මේ ගැටෙන්නේ කියලා තේරුම් ගත්තා ඉස්සල්ලා නේද? එතකොට දැන් ඔය උත්තරේ හරියනවද? පඨවිය අල්ලන්න පුළුවන්ද? අහු වෙනවද? අන්න ඔතන තමයි දැන් අපිට හදන්න තියෙන්නේ. ඔය පඨවිය අහු වෙන්නේ කාටද? දැන් ඇඟිල්ලත් පඨවිය නම් පුටුවත් පඨවිය නම් හරිද? ඇඟිල්ලත් පඨවිය නම් පුටුවත් පඨවිය නම් පඨවි ගැටෙනවද? එහෙම නැත්නම් අහු වෙනවද? වෙන්නේ මොකද්ද? පඨවි ගැටෙනවා. එහෙනම් අල්ලනවා අහු වෙනවද? නෑ. දැන් අහු වෙනවා කියන එක තාම අපිට එනවාට දැනෙනව නේද? තමා තුලින් කතා කරන්නේ හිතාගෙන හිටියේ අල්ලනවා කියලා. නමුත් ගැටෙනවා. ගැටීමක් නේද තියෙන්නේ? පඨවි ගැටීමක් නේද වෙන්නේ? එතකොට පඨවි ආපෝව එක්ක එකතු වෙනවා. පඨවිය එක්ක එකතු වෙලා නේද මේ තියෙන්නේ? වාතයේ විදියට එකතු වෙලා නේද තියෙන්නේ මේ? ඊට පස්සේ මේ හතරම එක එක ප්‍රතිශත වලින් එකතු වෙලා තියෙන නිසා නේද පඨවි ස්වභාවය, වායු ස්වභාවය, ඔය ආපෝ ස්වභාවය ඔය ටික හැදිලා තියෙන්නේ. එහෙම තියෙනකොට අහු වෙනවා කියන එක දැන් දැනුමට හරි ඒක ඇත්තටම එහෙම වෙන්න බෑ කියලා දැනෙන්නේ නැද්ද? දැන් ඉස්සරලා කිව්වනේ මේ ලෝකයේ ඔක්කොම පඨවි ආපෝ තේජෝ වල වායෝ වල ප්‍රතිශත වෙනස් වීමෙන් හැදිච්චි මේ ස්වභාවයන් හතරක් තියෙන්නේ කියලා අපි දැන් සාකච්ඡා කරලා තේරුම් ගත්තනේ. ඔව් දැන් ඒක වෙනස් වෙනව නේද? ඔතනදී අහු වෙනවා කිව්වොත් කාටද අහු වෙන්නේ? කොහාටද අහු වෙන්නේ? පඨවි ගැටීමක් තියෙන්නේ කියන එක තාවුරු කරගන්න වෙනව නේද? එතකොට එහෙනම් ඔන්න ඔතනට එනකොට අපි උපාදාන වලට ගිහින් තියෙන්නේ. අපේ මේ තියෙන කෙලෙස් නිසා අපිට ඕක තේරෙන්නේ නැහැ. තේරුණා පිළිගන්න අකමැති කවුද? දැන් තේරෙනවද? දැන් ඔතන අකමැති කෙනෙක් ඉන්නවා වගේ දැනෙන්නේ නැද්ද? ඉතන තමයි සිත. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කාර්යයන් ඔක්කොම කරන්නේ හිත කියලා තේරෙනවද? දැන් අපි හිත කියලා ගමුකෝ.
එතකොට එහෙනම් තදයි ඝනයි කියලා මෙතෙක් කල් ඔන්න දැන් යනවා. තදයි ඝනයි කියලා මෙතෙක් කල් හිතාගෙන හිටියේ ඒ අතට අහු වෙන දේද අතද එහෙම නැත්නම් ඒක දැනගත්තු සිතද? එතකොට ඒ තද ගතියේ තියෙන්නේ පුටුව ෆෝන් එක කියලා හදාගෙන තියෙන්නේ කොහෙන්ද? එතකොට බාහිරේ ෆෝන් එක තියනවද අල්ලනකොට අහුවෙන්නේ ඇහැද? ඇහැද අහුවෙන්නේ ෆෝන් එකද අහුවෙන්නේ පටවි ස්වභාවයේද? එතකොට එහෙනම් ඇහැක් තියනවද? ෆෝන් එකක් පුටුවක් කනක් කයක් ඇඟිල්ලක් තියනවද නැත්නම් මේ පටවි ස්වභාවයකට අපි රැවටිලා දින්නේ? ඒ පැවැරලා ඉන්නේ මේ අහුවෙන තැන පිහිටන සිත නිසා නේද? එතකොට ඒ පුටුව කියලා කියන්නේ ඒ අහුවෙන ස්වභාවය දැනගන්න හිත නෙමේද? එතකොට එහෙනම් අපි මේ රැවටිලා තියෙන තැනට අපි කිව්වොත් උපාදානය කියන වචනකින් උපාදාන වෙලා තියෙන්නේ මේ අතට අහුවෙන ස්වභාවය ෆෝන් එක කියලා හිතෙන් හදාගෙන තියෙන හින්දා නේද? එතකොට හිතෙන් හදාගත්තු එකක් නේද ෆෝන් එක? එහෙම නැත්නම් ෆෝන් එකක්ද බාහිරේ තියෙන්නේ? එතකොට මේ මොහොතට ෆෝන් එක කියලා හැදෙන මොහොතට සිත මොකද්ද? ඒ මොහොතේ සිත ෆෝන් එක නේද? එතකොට මගේ සිත නෙවෙයිද ෆෝන් එක කියන්නේ? එතකොට එහෙනම් තමන්ම හදාගෙන නේද තියෙන්නේ මේ ෆෝන් එක කියන එක? හිතේ ඇති වෙන දැනගන්න ස්වභාවය නේද? එතකොට දැනගන්න ස්වභාවය නම් බාහිරේ ෆෝන් එකද තියෙන්නේ? දැනගන්න ස්වභාවයද තියෙන්නේ? මේ මොහොතේ දැනගත්තු ස්වභාවයටද ෆෝන් එක කියලා කියන්නේ? එහෙම නැත්නම් බාහිරේ ෆෝන් එකක් තියෙනවද? දැන් ඔය දැනගත්තු ස්වභාවය උපාදානය කියලා කිව්වනේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානය තුලදී කායානුපස්සනාව කියලා පළවනුවත් වේදනානුපස්සනාව කියලා දෙවනුවත් චිත්තානුපස්සනාව කියලා තුන්වෙනුවත් ධම්මානුපස්සනාව කියලා හතරවෙනුවත් දේශනා කරන්නේ ඔය කාරණය ඔය දැන් අපි දැකපු ස්වභාවය ආකාර හතරකින් දකින ආකාරයයි පැහැදිලි කරලා තියෙන්නේ කියන එක දැනුමක් විදිහට හරි ගන්න පුළුවන්. මෙන්න මේ අපි දැන් මෙතෙක් දැකගෙන ආපු ආකාරය තමයි භාග්‍යවතුන් වහන්සේ ඒකායන මාර්ගය කියලා දේශනා කරපු සතර සතිපට්ඨානය තුල පවතින්නේ. ඔන්න ඔය සතර සතිපට්ඨානේ කායානුපස්සනාව පැහැදිලි කරනවා මහණෙනි. පඨවිය මේ වචනේ හොඳට තේරුම් ගන්න ඕන. පඨවිය ලෙස දකින්න. ඔය වචන තුන හොඳින් තේරුම් ගන්න ඕන. මේක පඨවියක් නෙමෙයි. දැන් අපි මෙහෙම උපමාවක් ගමු. අපි කියමු පෙරගත්තු උපමාවක්ම ගමු. උපමාවත් වැඩිපුර තේරුම් ගන්න. දැන් අපි කියමුකෝ ගෙවල් දෙක දෙන්නෙක් එක කෙනෙක් එක ගෙදරකට ඇවිදින් දැන් තදේට වහිනවා. දැන් අර කෙනාට තමන්ගේ ගෙදරට යන්නත් ඕනේ. යන්න හැබැයි තෙමි යන්න වෙන්නේ කුඩයක් නෑ දෙන්න. දැන් මොකද කරන්නේ? අර ගෙදර අයිතිකරෝ බාහිරෙන් පැමිණි කෙනාට කෙහෙල්ලත්තක් කපලා අතට දෙනවා. දීලා කියනවා මේක කුඩේ ලෙස භාවිතා කරන්න. එතකොට ඒක කුඩේද? එතකොට එහෙනම් කුඩේ ලෙස භාවිතා කරන්න කියන්නේ ඒක වගේ කියලා හිතලා වැඩේ කරගන්න. දැන් තේරෙනවද ලෙස කියන වචනේ තේරුම? හරි.
එතකොට දැන් ඔන්න එන්න අපේ කාරණයට. පටවිය ලෙස දකින්න. එතකොට ඒක පටවියද නැත්තම් පටවිය ලෙස ඒ විදිහට ගන්න කියලාද කියන්නේ? අර කුඩේ විදිහට අරගෙන වැඩේ කරගන්න කිව්වා වගේ. ඒක උපමාව. ඒක ඉවරයි. පටවිය විදිහට මේක අහුවෙනවා කියලා හිතන්නද කිව්වේ? මේක ඒ ලෙස දකින්න. ඒ වගේ දකින්න. තේරෙනවද? එතකොට එහෙනම් පටවි ස්වභාවය කියන එක ඇත්තටම තියෙන එකක්ද ඒ වගේද? ඒ ලෙසද? ඔන්න පටවියනොත් ගැලවෙන්න පටවියත් අවබෝධ කරන්න සතර සතිපට්ඨානය තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පටවිය ලෙස දකින්න කියන වචන තුන මෙතෙක් අපිට නොතේරුණු නිසා තමයි අපේ සංසාරයේ එවත් අපි මේ භවයේ කොච්චර දොය දැනුම අවබෝධය තිබුණත් අහලා තිබුණත් ඔන්න ඕක තේරුනේ නැති. දැන් අපි පටවියක් තියෙනවා කියන තැනනේ මෙතෙක් කතා කරේ. දැන් තේරුම් ගන්න පුළුවන් වුණාද පටවිය ලෙස දකින්න එක අර උපමාව හරහා. තව උපමාවක් දෙන්නම්. ඔතන තමයි වැදගත්ම තැන. තව උපමාවක් කියමු. මේකත් කලින් ඉදිරිපත් කළා. දැන් අපේ ගෙදර ඉන්නකොට අපේ හරකෙක් නැති වෙලා. දැන් අපේ ගෙදර බැඳලා හිටපු හරක නැහැ. දැන් උදේ පාන්දර නැගිටලා ඊට යනවා මේට යනවා හොයනවා යන ගමන් එක්කෙනෙක් හිතවතෙක් කතා කරනවා කොහෙද යන්නේ? මේ මගේ ගවයා නැති වෙලා හොයා ගන්න යනවා. කොයි පාටද? සුදු පාට. එතකොට කියනවා ඒ ආගන්තුකයා බාහිර කෙනා තමන්ගේ හිතවතා කියනවා මම එනකොට වෑකන්දෙන් හරකෙක් දක්කන් යනවා වගේ දැක්කා කියලා. එතකොට දැන් අර හරක අයිති කෙනා ඔව් මගේ හරක තමා ඒ දැක්කන් ගිය කියලා පස්සෙන් ගියොත් හරියනවද? ඒක ඇත්තද? ඒක එනට බොරුද? බොරුත් නෙමේ ඇත්තත් නෙමේ. මගේ හරකා වෙන්න ඇති ඒ වගේ ඒ ලෙස. එතකොට එහෙනම් එතන හරකේ තමන්ගේ හරකා එතන ඉන්නවා හෝ නැහැ කියන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පටවිය ලෙස ගන්න කියනකොට පටවියක් පවතිනවද? ඒක ලෙස ගන්න. අතන කුඩයක් නැහැ. මෙතන නැති වෙච්ච හරක වෑකන්දේ ගියාද නැද්ද කියලා කියන්න බෑ. මෙතන කුඩයක් නැහැ කියලා කියන්නත් බෑ. තියෙනවා කියලා කියන්නේ. ඒ ලෙස ගන්නකෝ. ඒම කියලා හිතන්නකෝ. ඔන්න ඔතන තේරුම් ගන්න. ඔන්න අපිට වඩන මගට අපි උපකාර කරගන්නවා මෙන්න මේ මග වැඩි. කොහොමද? නොතන්ට එනකල් ධර්මය ඇවුණා. දැන් අපිට වඩන්න තියෙන කොටස. දැන් අපිට මේක වඩන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. කොයි වගේ? පොඩි ළමයා දන්නවද වැට අල්ලගෙන කරත්තය අල්ලගෙන නැකිටලා ඇවිදින්නේ මට ගමරහා දුවන්න පුරුදු වෙන්න කියලා දන්නවද? ඒ ළමයාට විශ්වාසයක් තියෙනවද මට කවදා හරි තනියම ගමහරහා දුවන්න පුළුවන් කියලා? නෑ. ඒ අවස්ථාවේදී ඒ ළමයාට දෙමව්පියෝ ඒක පුරුදු කරලා කරන්නේ ඒ දේ නෙවෙයිද? ඔව්. එතකොට ඒ දේ කරන්නාසේ භාග්‍යවතුන් වහන්සේ පොඩි ළමයෙක් ඇවිදින්න පුරුදු කරන්නේ දෙමව්පියෙක් කෙසේද? ඒ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වඩන මග දේශනා කරනවා. ඉන්න ඊ මග තමයි ඔය පටවිය ලෙස දකින්න කියලා කිව්වේ. දැන් අපි මේක අහගත්තා. අපි අර පුංචි ළමයා වැට අල්ලගෙන ඇවිදින්න පුරුදු වෙනවා වගේ. හැබැයි ඒ ළමයා ඇවිදින එක වෙලා මට ගමහරහා දුවන්න ලැබෙනවා කියලා දන්නේ නැතුව මේ ළමයා හැබැයි වැට අල්ලගෙන යන්නාසේ
අපි මොකද කළ යුත්තේ? මෙන්න මේක වඩන්න ඕන. ඔතනදී භාග්‍යතුන් වහන්සේව පරීක්ෂා කරන්නයි භාග්‍යතුන් වහන්සේගේ දේශනා ස්වාමීන් වහන්සේලා පොතපතේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන තැනයි විදියයි කවුදයි ස්වාමීන් වහන්සේගේ දිගපළලයි පොතේ දිගපළලයි පොතේ පරණකමයි අලුත්කමයි පරිවර්තනයයි ගැන හිතන එකද අපිට තියෙන කාර්ය. මෙන්න මේ කියලා තියෙන එක වඩන එකද? ඔන්න බාහිර කාර්යයන් නතර කරන්න. ඒ හරි වැරදි නෑ. මේ ඇහෙන්නේ තමන්ගේ කුසලයට කනට ඇහෙන දෙයක් කියලා ගන්න කියන කෙනෙක් නෑ. මෙතන කරන දෙයක් නෑ. මේක විශ්ව ධර්මතාවයක්. ඔබට මේ මොහොතේ මේක ඇහෙන්න කුසල් තිබිලා තියෙනවා. අන්නේ කුසලයේ පරිසම්දුනා කුසලය අවසන් වෙනවා. එහෙම හිතලා මේකේ හරි වැරදි හොයන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ ඒ උපදේශය පිළිපදින්න සිතට ගන්න. දැන් අපි කරන්න ඕන මොකක්ද? මෙන්න මෙතනදී මෙන්න මේ අපි දැන් මෙතෙක් සාකච්ඡා කරපු කාරණේදී බලගතුම තැනක් තමා මේ සත්පුජ්‍යල ස්වභාවය. දැන් අපිට ඔය බාහිර වස්තුවක ඒ වස්තුව තුල පුටුව මේසේ තුල මේසේ ෆෝන් එක තුල ෆෝන් එක තියෙනවද නැද්ද කියන එක දකින්න එකටනේ අපි මේ දැන් පැහැදිලි කරගෙන ආවේ. දැන් ඕක අපේ පහසුව තකා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ කියලා. මෙන්න මේක වඩා ගැනීම නිසා අපි පුරුදු කරන තැනට ගන්නවා තමන්ට වැඩියෙන්ම කුළුපග හිතවත් සත්පුජ්‍යල ස්වභාවයක් තියෙන වස්තුවක්. ඒ කියන්නේ දරුවෙක් වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා, භාර්යාව, මොනුබුරා, මිනිබිරි, අපේ ගෙදර ඉන්න හුරතල් බල්ලා වෙන්න පුළුවන්. කවුරු හරි ඒ සතාව ඒ පුජ්‍යලයාව සිහි වෙනකොට ඒ සිහි වෙන්නේ පඨවි ස්වභාවයයි. මම මේ දැක්කේ පඨවිය. මේ සතර මහා භූතය මට මේ පෙවුනේ සතර මහා භූතයා අවකාශයේ ආවරණය කරගෙන ඉන්න හැඩය මට මේ පෙවුනේ පුතා කියලා කිව්වට මෙතන සතර මහා භූතයාගෙන් හැදිච්ච වස්තුවක් නේ තියෙන්නේ කියලා අපි මෙන්න මේක පුරුදු කරන්න ඕන. දැන් ඔය කොටස පුරුදු කරන මේ කෙටියෙන් නැවතත් මේක පුරුදු කරන කොටස. දැන් අපි ගොඩ ඉඳලා පීනන්න පුරුදු වුණා. ඔක්කොම කරුණු ටික අහගත්තට දැන් පීනන්න ඕන. පීනන්න නැතුව කවදාවත් පීනන්න පුරුදු වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපි මේක තේරුම් ගන්න මේ අහපු කාරණය තමා තුළින් දකින්න. ආයේ මේක දේශනා කරේ කවුද, කොහෙද, පිටකේ කොතනද උක තියෙන්නේ, අකුරු මොනවද, පාලිද සිංහලද සංස්කෘත ඕවා හොයා ඉන්නේ නැතිව අපිට තියෙන්නේ මෙන්න මේක මේ පේනකොට ඇහෙනකොට පුතා කියලා ඇහෙනකොට මැවෙන රූපය. අන්න ඒ රූපය පඨවි ස්වභාවයනේ. එහෙම නැත්නම් සතර මහා භූත ස්වභාවයනේ මේ මට පෙවුනේ කියන තැනින් පුරුදු කරන්න ඕනේ. ඔච්චරයි කරන්න තියෙන්නේ. අර කරුණු දැනගත්තට, පොත්වල ලියාගත්තට, මතක තියාගත්තට, කටපාඩම් කරාට කවදාවත් මේ සංසාර ගමන නිමා වෙන්නේ නැත. කරන්න ඕන මෙන්න මේ පුරුදු කිරීම. ඔන්න ඔය පුරුදු කිරීම කරනකොට දහසක් ගැටලු බාධක ඒවි. අන්න ඒ එන ගැටලු සාකච්ඡාවට ඉදිරිපත් කරමින් අපි ඉස්සරහට මේක මග වඩා ගන්න කටයුතු කරමු. මේ සාකච්ඡාව පටිසෝතගාමී මග ලෙස හඳුන්වලා තියෙන්නේ ඒකයි. ඕනම කෙනෙක්ගේ ඕනම ත්‍රිපිටකයක තියෙන ධර්මය අහන්න, තමන් තේරුම් ගන්න, තමන්ට දැනෙන තේරෙන ප්‍රමාණයට තමයි මේක තේරෙන්නේ.
නැතුව මේක කියන කෙනාගේවත් පොතේ තියෙන කේකේවත් ප්‍රශ්නයක් නෙමේ මෙතන පවතින්නේ කියලා තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන තමයි මේක මේ විදියට දකින්නේ කියන මතය තුල ඉඳගෙන ඔන්න මේක පුරුදු කරන්න. අන්න එතකොට Tamanට ටික ටික මේක දැක ගන්න පුළුවන් වෙයි. අන්න ඒ ගැටලු දිනපතා සාකච්ඡාවට ඉදිරිපත් කරමින් තමාව තේරුම් ගන්න උත්සාහ කරන්න.